ප්‍රයිවට් කාර්මික සංකීර්ණයේ රාත්‍රී මොරේ කවදාවත් කාර්යබහුල වුණේ නැහැ. ඒත් ඒකේ තිබුණ හිතට අමුතු බයක් ගෙන දෙන පහළුවක්. දැන් ආරක්ෂක නිලධාරියෙක් විදිහට සේවය කරන හිටපු පොලිස් නිලධාරියෙක් වුණු නේතන් හීලර් වසරකටත් වැඩි කාලයක් තිස්සේ මේ සංකීර්ණ ශාලා දිගේ මුර සංචාරයේ යෙදුණා. ඒක විශාල සීතල ගොඩනැගිල්ලක්. ඒකේ ශාලාවල නිතරම මලකට ගඳක් පැතිරි තිබුණා. කැමරා පද්ධතියෙන් සෑම අස්සක් මුල්ලක්ම ආවරණය වුණත් රාත්‍රියට දෙවරක්වත් පයින් මුර සංචාරයේදීම ඔහුගේ පුරුද්දක්. ඒක පොලිසියේ ඉඳලම රැගෙන ආපු පුරුද්දක්. ඒ වගේමයි අතේ තිබුණ විදුලි පන්දම හින්දා Taman තවමත් වැදගත් රාජකාරියක් කරනවා වගේ හැඟීමක් ඔහුට තිබුණා. ඔහුගේ සපත්තු සද්දේ කොන්ක්‍රීට් පොළවේ දෝංකාර දුන්නා. ඔහු බඩු පටවන ස්ථානය පහු කරලා ෆියුස් පෙට්ටි වලින් මුදු හඩක් එන දකුණු කොරිඩෝව දිගේ ගමන් කළා. හැමදාම දකින්න දේවල්. ඔහුගේ විදුලි පන්දමේ එළිය දොර අගුල් මත බැඳුණු දූවිලි වාතාශ්‍ර පද්ධතිය අසල මෙරුණු කෘමීන් මතට වැටුණා. ඔහු කොට නැගිල්ලේ උතුරු කෙළවරේ නතර වෙලා උඩුමහල තිබ්බ එකම ජනේලෙ දිහා බැලුවා. ඒක හැමදාම වගේ නිහඬව නිසලව තිබුණා. ඒත් ඔහු හැරී යන්නට සැරසෙද්දිම ඒක දැක්කා. එළියක්. ශනික දුර්වල ඒත් ඇත්තක්. ඔහු මොහොතක් බලා සිටියා. සමහර විට ඒ ඔහුගේ විදුලි පන්දමේ පරාවර්තනයක්ද නැත්නම් හිතට පෙනුන දෙයක්ද? ඔහු දිගටම බලා හිටියත් කිසිම දෙයක් සිද්ධ වුණේ නැහැ. ඔහු හිසවනා තම මුර සංචාරය දිගටම කරගෙන ගියා. මිනිත්තු 10කට පස්සේ ඔහු නැවතත් එම ස්ථානෙටම ආවා. මේ පාරත් ආලෝක දිස්සුණා. ඒක ශනික එළියක් නෙමෙයි. ස්ථාවර උණුසුම් තැඹිලි පහර දීප්තියක්. මොන මල දානියක්ද මේ? ඔහු තම විදුලි පන්දම නිවා තම අඳුරේම බලාගෙන හිටියා. දීප්තිය ශනේන් අතුරුදහන් වුණා. ඔහු ඒ ගැන වාර්තා කළේ නෑ. ඔහුට කතා කරන්න වෙන කෙනෙක් හිටියෙත් නෑ. අනෙක් ආරක්ෂක නිලධාරියා සති දෙකකට කලින් රැකියාවෙන් අස් වෙලා තිබුණා. සමාගම තවමත් ඒ සඳහා අලුත් කෙනෙක් ගෙනත් තිබුණේ නෑ. මසුරු 70 තමාටම කියාගත් ඔහු අට්ටාලට යන පඩිපෙළට ගමන් කළා. ඔහු සෙමින් පඩි නැග්ගා. ඔහු තබන සෑම පියවරකදීම ලෝහ පඩිපෙළ කිචිපිචි හඬ නැග්ගා. ඉහළට යන්න වාතය තවත් සීතල වුණා. හරියට කොටනැගිල්ල ඔහුට ඇතුල් වීම තහනම් කරා වගේ. ඔහු දට්ටාලේ දොරකඩටම ආවා. ඒක සාමාන්‍ය දොරකට වඩා කුඩා. බඩගාගෙන යන්න පුළුවන් පිවිසුමක් වගේ වුණා. දොර යටින් යන්තම් දුර්වල ආලෝකයක්. ඔහු තමන්ගේ මුගුර අතට ගත්තා. අපි මේක ප්‍රශ්නයක් කරගන්න යුතුයිමු. ඔහු තමාටම මුණලා දොර තල්ලු කරලා ඇරියා. අට්ටාලේ පටුයි සිවිලිම කොච්චර පහත්ද කියනවනම් ඔහුට නෙමීගෙන යන්න සිද්ධ වුණේ. ඉරුණු පැල්ලම් සහිත පිළිකුල් සහගත මෙට්ටයක් මැද බිම තිබුණා. ඊට ආපදව කුඩා නිල් පැහැති පොත් පිංචක් ඒ වගේම තව පොත් කිහිපයක්ම තිබුණා. ඒවා සටහන් පොත්. එක පොතක කවරේ රතු තීන්තෙන් මෙහෙම ලියලා තිබ්බා. ඔවුන් පහලින් බලා සිටියා. නේතන් විදුලි පන්දමේ එළිය වටේටම යොමු කළා. ජනේලය යට මලකඩ නැහැ. මේසයක් උඩ අඳුරු තැඹිලි පාට ලාම්පුවක් තිබ්බා. ආහාර දවටපු කොළ පරණ තේ කෝප්ප. හැබැයි එක තේ කෝප්පකින් වාෂ්ප නැගමින් තිබුණා. එවිට යමක් දුටුවා. මෙට්ටේ අසලම නැවුම් දිලිසෙන ලේවිලා. දෙයනේ ඔහු ලං වෙලා. හදවත වේගෙන් ගැවුණා. 911 නමතන් හිතුවට ඔහුගේ ඇඟිලි වෙහෙසුණත් ඔහු ගල් කෙසලා හිටියා. ඒත් එක්කම ඔහුට පිටිපසින් මෘදු ක්ලික් හඬක් ඇසුණා.
අට්ටාලේ දොර වැහුණා. ඉන්පසු පියවර කිහිපයක හඬක්. ඊට පස්සේ කටහඬක්. සංසුන් පිරිමි කටහඬක්. තරමක් අමුතු සුරයකින් මගේ නිහතමානී නිවසට සාදරයෙන් පිළිගන්නා. නේතන් හැරිලා බැලුවා. නොගැලපෙන කැවායක් ඇඳගත්තු තරුණ සමහර විට 30 ගණන් වල මුල ඉන්න මිනිසෙක්. ඒ වැහිච්ච දොරට හේතු වෙලා හිටියා. ඔහුගේ කැස් අවුල් වෙලා තිබුණා. ඇසිපියෙන් නොහෙලා ඔහු තියා බලන් හිටියා. කවුද තමුසේ? මිනිහා සැහැල්ලුවෙන් hina වුණා. මට ඇන්ඩ්‍රූ කියන්න. ඒක මගේ නම නෙවෙයි. හැබැයි අතරහැට ඒක ඇති. නීතන් තමන්ගේ මුගුර උස්සලා ගත්තා. මෙතනින් යනවා. ඇන්ඩ්‍රූ නොසෙල්වි හිටියා. ඒගොල්ලෝ මට කිව්වා ඔයයි කියලා. කවුද? අර පොත්වල ඉන්න අයද? ඔවුන් බලාගෙන ඉන්න ඔවුන් දන්නා. නීතන් ටිකෙන් ටික ඉදිරියට ගියා. ඔයාගෙන් ලේනවා. නෑ ඒක මගේ නෙවෙයි. නීතන් ඔහු විශ්වාස නොකළ ඔහුගේ අවධානය නැවතත් අර ලේ විලට යොමු වුණා. ඒක එහෙමම තිබුණා. ඔයා මෙහෙද ජීවත් වෙන්නේ? ඒක තික කතාවක්. හැංගිලා ඉන්නවා කියන එක ගොඩක් දුරට හරි. මොකකින්ද? ඇන්ඩ්‍රූගේ සිනහ පොල්ලු වුණා. ඔයාට කවදා හරි 70 දශකයේ තිබුණු මනස පාලනය කිරීමේ පරීක්ෂණ ගැන කියවලා තියෙනවද? අර බෙල්ෆර්ඩ් කියන පරීක්ෂණාගාරේ හමුදා අරමුදල් ලැබුණු තැනක්. ඔයාගේ මේ නිහඬ ගබඩාව වෙන්න කලින් නේතන්ට හිස්රතයක් දෙන්නවා. විකාර නවත්තන කාගේද එලේ? ඇන්ඩ්‍රූගේ පැල්ම ජනේල දෙසට යමු වෙනවා. මම ඔයාව ආරක්ෂා කරන්න හදනවා. කිව්වොත් ඔයා මාව විශ්වාස කරනවද? කොහෙත්ම නෑ. ඇන්ඩ්‍රූ සුසුමක් හෙළුවා. ඔවුන් නික්මන්ට මෙහෙනවා. අට්ටාලේ ලයිට් එක දාලා තියනවට ඒගොල්ලෝ කවදාවත් කැමති නෑ. ඒකෙන් මට මතක් වෙන්නේ හදිස්සියම පහළ මාලෙන් අඳුරු බර හඬක් දෝංකාර දුන්නා. ඊට පස්සේ තව එකක්. රිද්මයානුකූල බර හඬක්. නීතන් තෙගැස්සුණා. ඒ මොකද්ද? ඇන්ඩ්‍රූගේ හඬ වෙනස් වුණා. ඔයා ගොඩක් වෙලා හිටියා. ඔයාට කලින්ම යන්න තිබ්බේ. නීතන් හිමින් තොර දෙසට ගියා. ඇන්ඩ්‍රූ ඔහුට ඉඩ දුන්නා. ඔයාට ඕනේ නම් ඉතින් දුවන්න. හැබැයි එකෙන් වැඩක් නම් වෙන්නේ නැහැ. නීතන් පඩිපෙළ දිගේ වේගින් දිව්වා. ෆියුස් පෙට්ටියෙන් ස්ථිතික ഘോഷාවක් වගේ හඬක් ආවා. ඔහු ආරක්ෂක කුටියට ගොහිල්ලා ලෑන්ඩ් ලයින් දුරකථනය ගත්තා. ඒක ක්‍රියාවිරහිතයි. එයාගේ ජංගම දුරකථන ගත්තා. සංඥාවක් නැහැ. ඒ දරුණු ශබ්දය දැන් තවත් පැහැදිලිව ඇහෙන්න ගත්තා. ඒත් ඒ පියවර සද්දවත් යන්ත්‍ර සද්දවත් නෙවෙයි. ඒ ශබ්දාවේ බිත්තියට එහා පැත්තෙන් නීතන්ට අර පොත් පිංච මතක් වුණා. යන් ආයෙත් උඩට දිව්වා. අට්ටාලේ දොර තල්ලු කරා. ඒක හිස්. ඇන්ඩ්‍රූත් නෑ. ලේත් නෑ. තිබුණේ අර සටහන් පොත් මිටිය. ඔවුන් පහලින් බලන් සිටියා කියන පොත අරගෙන පිටු පෙරළුවා. රාලු අමුතු රූප සටහන් ඇස් උමන් මාර්ග අත්පාවිනෝට කම්පි සහිත ජීවීන් වචන නැවතත් ලියා තිබුණා. කොට නැගිල්ලෙන් නිදා ගන්න එපා. මධ්‍යම රාත්‍රියෙන් පසු එහෙන්න එපා. කවදාවත් අට්ටා ලයිට් එක දාන්න එපා. ඊට පස්සේ අලුත් තීන්ත වලින් එක පෙළියා. මේ ප්‍රහෙලිකාවේ අන්තිම කෑල්ල තමයි මුරකරු. එයාගේ පිටිපස්සෙන් තිබුණ දොර ආයෙත් ඇහුණා. ඔහු හැරිලා බැලුවා. ඇන්ඩ්‍රූ එයාගේ අතේ මොකක් හරි තියන් හිටියා. ලෝහමේ ශාල්‍ය කර්මකට ගන්න තියුණු දෙයක්. නේතන් තමන්ගේ මුගුර එසෙව්වා. ඒත් පරක් වුණා. ඇන්ඩ්‍රූ පැනලා ඒ වස්තුවෙන් ඔහුගේ බලට ඇතුල් කරා. නේතන් පිටුපසට වැටුණා. මේක කවදාවත් ඔයා ගැන දෙයක් නෙමෙයි. ඇන්ඩ්‍රූ මොනමින් කිව්වා. ඔයා නිකන් දොරටු පාලකයා විතරයි වෙලා හිටියේ. නේතන්ගේ පිනීම ක්‍රමයෙන් බොඳ වුණා. ඔහු ජනේලෙ දෙස බැලුවා. පිටතින් සෙවණැලි චලනය වුණා. උස්
සිහින් විශ්වාස කළ නොහැකි තරම් වේගවත්. ඔය අට්ටාලේ ඇරියා. ඇන්ඩ්‍රූ කිව්වා. ඒක තමා මේකට හේතුව. නේතන් සීසුන් වෙනකොට ඇන්ඩ්‍රූ පොත් පින්ච අරගෙන ඒක කෝප්පය අතල මේසෙ උඩ තිබ්බා. දැන් තේත් සීතල වෙලා. පරාදේ. එයා ජනේලෙ දිහා හැරිලා බැලුවා. එයාත් සෝදානම් දැන්. ආලෝකේ නිවිලා ගියා. අට්ටාල ජනේලෙ තතුරොත් පාටට හැරුණා. පහවදා උදෑසන කිසිවෙකුට ඔහුගේ මල සිරුර හමුුනේ නෑ. මම මේ දැන් කිව්ව කතාව ඇත්ත කතාවට සමාන සිද්ධියක් 2024 දී මිචිගන් ප්‍රාන්තයේ කාන්තාවක් සිල්වර් වෙළඳසැලක වහලේ මත තිබුණු දැන්වීම් පූරුවක් තුළ ජීවත් වෙලා තිබුණා. ෆැමිලි ෆෙයා වෙළඳසැලේ නඩත්තු කටයුතු වලට කොන්ත්‍රාත්කරුවන් කට්ටියක් ආවා. එතෙන්ද තමයි ඇගේ මේ කුඩා වාසස්ථානය සොයාගත්තේ. 34 හැවිරිදි මේ කාන්තාව ඒ දැන්වීම් පූර්ව තුළ කුඩා බීමහලක්, පරිගණකයක්, කෝපි සාධන යන්ත්‍රයක්, ඒ වගේම ආහාර පාන තියාගෙන ඉඳලා තියෙනවා. ලෝකෙ පුරාම ඒ වගේ රහසිගතව ජීවත් වෙන පිරිස ගොඩක් ඉන්නවා. බොහෝ විට අපරාධ වලින් පැනලා යන අය. එහෙමත් නැත්නම් මානසිකව ව්‍යාකුල වෙච්ච අය. ඉතින් වාර්තා නොවන සිද්ධිය අතර හොයාගන්න බැරි මිනිමරුවන් අතර ඔවුන් අනිවාර්යයෙන්ම ඉන්නවා.